ඔන්න යාළුවනේ අද නම් මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ ලොග් එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. එතකොට මොකක්ද මම කියන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ ගෙදර පිටිපස්සේ ස්වාභාවිකවම පිහිටලා තියෙන ගලක්. ඉතින් මේක ටිකක් විශාලත්වයෙන් වැඩි. ඉතින් මේ ගලේ පැත්තක තමයි අපි මේ බිත්තියක් විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ස්වාභාවික ගලම අපි බිත්තියකට යොදාගත්තා. ඔයාලා දකින්න මේ බිත්තිය. ඉතින් බලන්නකෝ ඔයාලටත් පේනවා ඇති. මේක තනිකරම යාළුවනේ කළු ගලක්. ඉතින් අපි මෙතන මෙන්න මේ විදිහට කොටසක් ඉතින් හදමු කියලා තීරණය කෙරුවා. ඉතින් පස්සේ අපි මෙතන මාළු ටැංකියක් ගහන ඉදාගෙන ඉන්නවා මේ ස්වාභාවික ගලත් එක්ක. ඉතින් දැනට මේක මේ විදිහට තමයි අපි හදාගෙන යන්නේ. ඉතින් මෙතන තව වෙනස්කමක් සිදු කෙරුවොත් ඔයාලට ඒ වීඩියෝ එකක් ගේන්නම් බලන්න. ඉතින් මම ගොඩාක් විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඔයාලා දිගටම බලන්නකෝ. මෙතන මම පුතාගේ සෙල්ලම් බඩු ටිකක් තියලා තියෙනවා. ඉතින් එතන හිස් අවකාශයක් වගේ තියෙන නිසා ඕනත් බලන්නකෝ හොඳයිද කියලා. ඉතින් මගේ මේ ගෙදර වටේටම තියෙන්නේ ලොකු ගලක්. ඉතින් මේ කොටසට විතරක් අපි මෙහෙම ගමු කියලා හිතුවා. එහෙනම් යාළුවනේ දිගටම වීඩියෝ එකට එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.